Hi guys, we had to face the Western music paper in tomorrow. How do we prepare for this? What are the main criteria we have to focus for this exam? So yeah, talk about the second paper structure. Second paper divided into two parts, Part A and Part B. Part A consists of four questions. Piece reading. මේක අනිවාර්යෙන් කරන්න piece reading කියන්නේ. ඒක piece එකක් දෙනවා ඒක read කරලා දෙන්න අපිට. මේ අපි දැන් ඔය read කරලා කරන question එක. ඊට පස්සේ තියෙනවා අපිට scales. ඊට පස්සේ තියෙනවා rhythms, rhythm matching and time signature. Time signatures in a simple compound game. Rhythm matching එක rhythm match දෙන rhythm එක අපි match කරන්න ඉතින්. ඊට පස්සේ තියෙනවා trials. ඊට පස්සේ part B එකේ අපිට තියෙනවා melody and oriental notations. ඒ question 5 එකේ. question 6 එකේ තියෙනවා chords and claims. claims කියලා මම මෙතන දැම්මේ මෙතන ගොඩක් වෙලාට ඉන්නේ altoid තියෙනවා. මෙතන මේ මම claims ගොඩක් අයට altoid එනවා. අනික් clips නම් එන්නේ නැහැ. ඊට මෙතන theory based question. මේ theory based question කියන්නේ compositions, terms and signs, instrument එකක්. අන්නේ ඒවා ගැන mix question එකක් තමයි question 7 එක. එහෙම තමයි paper එක හැදෙන්නේ. මේ piece reading කියන එක එන question එක ගොඩක් කරලා අපේ teachers guide එකේ තියෙන question එක. ඒක ඉතින් මේ අපි අර practice එකෙන් මේක අල්ලගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේවා මේ past papers එකේ මේ questions ටික practice කරන්න. හැම එකේම මොකද පාස් පේපර්ස් පහක් ඔක්කත් කරලාගෙන මේකට එකක් ගන්න පුළුවන්. බය වෙන්න දෙන්නේ නැහැ. මේකට එකක් ගන්න පුළුවන්. පාස් පේපර්ස් පහක් ඔක්කත් කරලා යන්න ඕනේ. මෙන්න මේ ටික. ඊට අපි දැනගන්න ඕනේ තවත් මොනවද කියන මේ පොයින්ට්ස්. අපි දැනගන්න ඕනේ තව පොයින්ට්ස් තියෙනවා. ඒවා තමයි මම ආයෙත් කිව්වොත් අපි දැනගන්න ඕනේ ඔක්කොම පොයින්ට්ස් ටික. ආයෙත් කිව්වොත් අපි දැනගන්න ඕනේ පොයින්ට්ස් අපි ක්ලෙප්ස් ටික දැනගන්න ඕනේ. ක්ලෙප්ස් තියෙනවා මියුසික් වල හතරක්. ට්‍රෙබල් ක්ලෙප් එක තියෙනවා, බේස් ක්ලෙප් එක තියෙනවා, ඇටෝ ක්ලෙප් එක තියෙනවා, ටෙනර් ක්ලෙප් එක තියෙනවා. අපි ට්‍රෙබලුයි බේස් ගොඩක් අර දන්නවා. දන්නේ නැත්තේ ඇල්ටෝයි ටෙනර් විතරයි. දැන් මේ තියෙන ඇල්ටෝ එකේ සයින් එක ටේබල් එක කොහොමද දන්නවද? ඊට පස්සේ බලාගන්න ඇල්ටෝ කෙෆ් එක කොහොමද නෝට්ස් පටන් ගන්න කියලා. ඒක පටන් ගන්න නෝට් එක පටන් ගන්න F වලින්. ඉවරනේ G වලින්. ඊටසේ දැන් ගන්න 10 එක. 10 එක දෙකට පොඩි වෙනසක් වෙනවා. කලින් එකේ මෙන්න මේ මෙහෙම නෙන්නේ එක. ඒක උඩින් පටන් ගන්න. මේකෙන් ඒක ගානට පටන් ගන්න මේකේ ටිකක් උඩට යනවා නේ. දැක්කද? මම මේක ඉන් ඩීටේල්ම කරන්නේ නැහැ. මේක ඕගොල්ලන්ට මේව බලා ගන්න පුළුවන් තනින්ම. මේ ඔක්කොම ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා. ඔයගොල්ලෝ මේ ටීචර්ස් ගයිඩ් බලනකොට පුළුවන් නම් බැරිම කෙනෙක් නම් 6 වසරේ ඉඳන් බැලුවොත් කමන්න මේක ඉක්මනට කියවද හිමින්ට. 6 වසරේ ඉඳන් 11 වසරට තියෙන ටීචර්ස් ගයිඩ් හැම එකම බලන්න. Then you can get the A pass for the Western music subject. ඔයාට ඒතකොට A pass එකක් ගන්න පුළුවන්. හරිද? මේ තියෙන අර treble clef එක, alto clef එක කොහොමද මේ ඔක්කොම අර පටන් ගන්න විදිහ. මේක මිඩල් C. මේක මිඩල් C නේ.
මේක අර පටන් ගන්න විදිය. ඊට පස්සේ මෙතන මම අර කිව්වනේ මේ අපේ දැන් නෝට්ස් රෙස්ට් ඒවා ටික දැනගන්න ඒවා ඉතින් බේසික් දේවල්. ඒ විදිහ මම වැඩි කියන්නේ නැහැ. ඔයගොල්ලෝ ඕනනම් බලාගන්න. කාටවත් ප්‍රශ්නයක් තිබ්බොත් මම මේ දාන නම්බර් එක පොඩ්ඩක් ලියාගන්න. එස් මං කිව්වා කීසිග්නේටර්ස් කියලා. කීසිග්නේටර්ස් තමයි මේ තියෙන්නේ. කීසිග්නේටර්ස් කියන්නේ මොනවද කියලා. කීසිග්නේටර්ස් තියෙනවා මේ රිලේටිව් කීසිග්නේටර්ස් කියලා. ඒ කියන්නේ මේ අර මේජර් මයිනර් ඒවා මේජර් මයිනර් ඒවා කීසිග්නේටර්ස් ඕනනේ අපිට මේ වලට. කීසිග්නේටර්ස් ඕනනේ අපිට ස්කේල්ස් වලට. කීසිග්නේටර්ස් පෙර ස්කේල්ස් අපිට කරගන්න බෑ. ඒතර අපි කීසිග්නේටර්ස් මේ අනිවාර්යෙන් බලලා යන්න. ඒක අර බේසික් ටික. C මේජර් එකට A මයිනර් රිලේට් වෙනවා. අන්න ඒ වගේ ඒවා පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. G මේජර් එකට E මයිනර් රිලේට් වෙනවා. අන්න ඒක. එසේ ටයිම් සිග්නේටර්ස් අර සිම්පල් කම්පවුන්ඩ්. සිම්පල් එකක් කියන්නේ අපි ඔය ටයිම් සිග්නේටර්ස් කියන්නේ ඇත්තටම බීට් එක. අර අපි මියුසික් වල ගහන බීට් මේ මෙතනක් තියෙනවා. සිම්පල් එක කියන්නේ 2 4 3 4 1 ඒ වගේ. කම්පවුන්ඩ් කියන්නේ 6 8 6 8 බීට් එක. අහලා දිනවනේ බීට්. අන්න ඒ වල තමයි 6 8. ඒකට ඒ වලට තමයි අපි කියන්නේ කම්පවුන්ඩ් ටයිම් සිග්නේටර්ස් කියලා. ඊට පස්සේ මේ තියෙනවා මේ අපේ අර මම කිව්වේ මේ ඊට පස්සේ සෙමිටෝන්ස් බලාගන්න ක්‍රොමැටික් ඩයටොනික් එහෙම තියෙනවා. ඊට පස්සේ ටෝන්ස් ඊට පස්සේ ට්‍රාන්ස්පොසිෂන්ස් ට්‍රයඩ්ස් බලාගන්න ට්‍රයඩ්ස් ඉන්වර්ෂන්ස් ඒව එන්න පුළුවන්. ට්‍රයඩ්ස් තියෙනවනේ මේජර් මයිනර් ඩිමිනිෂ් අන්න ඒවා බලන්න. ඊට පස්සේ ඉන්ටර්වල්ස් ඇන් සෙමිටෝන්ස් අන්න ඒවත් බලන්න. ඊට පස්සේ ස්කේල්ස් කිව්වම මෙන්න මේ මේන්ලි මෙන්න මේ ටික පුළුවන් මෙන්න මේ ස්කේල්ස් ටික පුළුවන් වුණොත් හොඳයි. මේක මේජර් මයිනර් හාමොනික් මයිනර් කියලා කියනවා. මයිනස් බෙදෙනවා දෙකට හාමොනික් මෙලඩික් එහෙම කියලා. ඒතර අර හාමොනික් මයිනර් එක 7 නෝට් එක රේස් වෙන්න ඕන. සමහරක් නෝට්ස් ලෝ වෙන්න ඕන. අන්න ඒක පොඩ්ඩක් බලාගන්න. මෙලඩික් මයිනර් එකෙත් එහෙම සමහර නෝට්ස් රේස් වෙන්න ඕන. සමහරක් නෝට්ස් ලෝ වෙනවා. රේස් වෙනවා කියන්නේ අර දැන් ෆ්ලැට් එකක් තිබ්බොත් ඒක අර ෂාප් එකක් වෙනවා අන්න ඒ වගේ. ඊට පස්සේ මේ දැන් ස්කේල්ස් වල තව තියෙනවා හෝල් ටෝන් ස්කේල්ස් කියන පෙන්ටටොනික් ස්කේල්ස් කියන්නේ තව ස්කේල්ස් ටිකක් තියෙනවා. මේ ටිකත් බලන්න. ඊට පස්සේ තියෙනවා මේ නෝට් ගෲප් කියලා එකක්. නෝට් ගෲප් කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒකත් ඔයගොල්ලෝ දන්නවා. මොකද හැමදේම කියලා දෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ මේ ටික බලාගත්තා නම් ඔයගොල්ලන්ට ඒකක් ගන්න පුළුවන්. අන්තිම හොරේ බලාගත්තොත් පුළුවන්. හරි. මෙන්න මේකට මෙන්න මෙහෙම මේ කාඩ් එකේ අඳිනවා. මෙන්න මේකට මෙහෙම ඔය දෙකක් එහෙම තියෙන යන්නේ ඕකේ හැදෙන තනි නෝට් එකක් තියෙනවනේ. අන්නේ තනි නෝට් එක එහෙම මොකක්ද? අන්න ඒක තමයි නෝට් ගෲප් කියන්නේ. නෝට් ගෲප් එක ගොඩක් තියෙනවා. නෝට් ගෲප් එක බලන් යන්න. හොඳට එන්න පුළුවන්. තව මම අර කිව්ව රිද්ම් කියන කොටස. රිද්ම්ස් අර රිද්ම් එක හදන විදිහ පොඩ්ඩක් බලන්න යන්න. ඒක ඕන අර මම කිව්ව ප්‍රශ්නයක් නෙමෙයි ඒක. දැන් කේඩන්සස් තව තියෙනවා කේඩන්සස් පර්ෆෙක්ට් ඉම්පර්ෆෙක්ට් පර්ෆෙක්ට් එක පටන් ගන්නට පහේ ඉඳන් එක වෙනකම්. ඒ කියන්නේ මේ ෆිෆ්ත් ටන් එකේ ඉඳන් එක වෙනකම් තමයි ඒක යන්නේ. ෆිෆ්ත් නෝට් එකේ ෆස්ට් නෝට් එක යන්නේ. ඉම්පර්ෆෙක්ට් එක යන්නේ ෆස්ට් නෝට් එක ෆිෆ්ත් නෝට් එක යන්නේ මතක තියාගන්න. ඊට පස්සේ අර මම කිව්වා මේ අන්තිම ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්නේ එනවා මොනවද? අන්තිම ප්‍රශ්නේ එනවා මේ මම කිව්වේ අර කම්පොසිෂන්ස්, ඉන්ස්ට්‍රුමන්ට්ස්, ෆෝම්ස්, සොනාටා ෆෝම් අර ෆෝම්ස් කියන්නේ ටයිප්ස් මොනවද? ටයිප්ස් ඇන්ඩ් ස්ටයිල්ස් යන්නේ වෙනවා. ඊට සිම්පනි, ස්ලයිඩ්, සොනාටාස් ඒ වෙනවා. තව දෙනවා කම්පොසිෂන්ස් පීරියඩ් දෙනවා. රොමැන්ටික්, බැරොක්, ක්ලාසිකල්, මොඩර්න් අන්න එහෙම එනවා පීරියඩ්ස්. එච්චරයි. දැන් මේ ටික ඔයගොල්ලෝ බලලා මේ ටික අද දවසේ බලලා හොඳට ඔයගොල්ලෝ පාස් පේපර්ස් පහක් කරොත් අනිවාර්යයෙන් මේකත් ගන්න පුළුවන් මේ විෂය. අනිවාර්යයෙන්.
මේ අපි කියන්නේ දැන් 0 level එකකින් හිටපු ළමෙක් වුණත් ඒකක් ගන්න පුළුවන් මේක. ඒක ගොඩාක් අමාරු නැහැ ඒකක් ගන්න. ඔයගොල්ලෝ මේකේ ප්‍රැක්ටිකල් සයිඩ් එකකුත් තියෙනවා. ප්‍රැක්ටිකල් සයිඩ් එක ප්‍රැක්ටිකල් සයිඩ් එක ගොඩ දාගන්න පුළුවන් ගොඩක් අය. ඒ තියරි සයිඩ් එක ගොඩක් අයට ගොඩ දාගන්න බැරි. ඉතින් මේකට හොඳ එකක් ගන්න ඕගොල්ලන්ට දෙන්නේ. ඒ කියාවල වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ම්ම් එහෙනම් හෙට පේපරේ ලියලා ඇවිල්ලා කියන්න ඔබ තාත්ති කියලා. මම සමහර නෝට්ස් දානවා උගන් channel එකට මේ ඔයගොල්ලොත් පුළුවන් නම් නෝට්ස් දාන්න. ඔයගොල්ලන්ගේ යාළුවන්ට එහෙම නෝට්ස් දැම්ම කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක හොඳක් වෙන්නේ. හරි. එහෙනම් කොහොම හරි කරලා ඔයගොල්ලෝ වෙස්ටර්න් මියුසික් පේපරේ හොඳින් කරන්න. කලබල වෙන්න එපා. මේක කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි යනවා.